ಪ್ರೇಮವಂತೆಯನಿ ಯೇಸುಸ್ ಕ್ರಿಸ್ತಸ್ වහන්සේගේ නාමයෙන් මම ඔබට සුබ පතනවා. ඔබ ආශිර්වාද ලද්දෝය. ස්වාමින් වහන්සේ දිනපතා අප සමග කතා කරනවා. ඒක ආශිර්වාදයක් නොවේද? යේසුස් වහන්සේ ඔබට ගොඩාක් ආදරේ. ඒ නිසා තමයි දිනපතා ඔබ සමග උන්වහන්සේ කතා කරන්නේ. දිනපතා උන්වහන්සේගේ වචනෙන් ඔබව සනසනවා, ශක්තිමත් කරනවා, මඟ පෙන්වනවා. අද මොකද්ද උන්වහන්සේ කියන්නේ? ජෙරෙමියා 30:9 වෙනි පදයේ උන්වහන්සේ කියනවා ඔවුන් වැඩි කර ඔවුන් සුළු නොසටන හැටියට ඔවුන්ට ගෞරව කරන්නේ මේ. දෙවියන් වහන්සේ ඔබටමයි කියන්නේ. ඔබව සුළු වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඔබ නැති වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඔබව වැඩි කරන බව උන්වහන්සේ පවසනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඔබව මම ආශිර්වාද කරමින් වැඩි කරන බව. ඔබ මොන දේ කළත් උන්වහන්සේ වැඩි කරන්න ඕනේ. ඒක තමයි උන්වහන්සේ කැමැත්ත. ඔබ වගා කරනවා නම් ඒකේ වර්ධනය කරමින් වැඩි කරන එක දෙවියන් වහන්සේ කැමැති. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයේ අවුරුදු පුරාම මේමයි කියන එක නෙවෙයි, වැඩි කරන්න ඕන කෙනෙක් උන්වහන්සේගේ කැමැත්ත. ඒක වැඩි වෙනවා, ලාභය ඔබ වැඩියෙන් ලබනවා. ඔබ රැකියාව කරනවා, ඔබගේ රැකියාව උසස් වීමක් අවශ්‍යයි. ඒ වැඩිවීම දෙවියන් වහන්සේ දෙනවා. ඔබ ඉගෙන ගන්නවා, ඔබගේ ප්‍රඥාව වැඩි කරනවා, හොඳ මාර්ක් ගන්නට උන්වහන්සේ පසුබිම ඇති කරනවා, සේවය කරනවා කියලා කිව්වොත් ඒ සේවය උන්වහන්සේ වැඩි කරමින් ආත්ම ගලවන්නට මඟ පෙන්නනවා. උන්වහන්සේ වැඩි කරන බව දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඔබ විශ්වාස කරනවද? බොහෝ අය එහෙම නෙවෙයි. මේක ඇති කියලා ස්ටොප් කරන නිසා තමයි ඔබ විශ්වාස කරපු විදියටම වෙච්චදේ කියලා අත්හරින්න වෙන්නේ. නෑ, මම දෙවියන් වහන්සේ තුළ වැඩි වෙන්න ඕනේ. ඒ ලෙස දෙවියන් වහන්සේ කැමැත්තට එකඟ වෙනව නම් උන්වහන්සේ සතුට වෙමින් ඔබ කැමැති වෙන දේවල් කරන විට දෙවියන් වහන්සේක වැඩි කරන්නට සකස් කරනවා. සමහර අය මෙහෙම කම්මැලිකම, මහන්සි වෙලා වැඩ කරන්නට කැමති නැහැ. මේක ඇත්තේ මේකම තියාගමු කියලා ඔහොමම ඉන්නවා. සමහර අය ඇදහිලිවන්ත 50ක් හිටියනම් මේක ඇති කියලා ওই සෑහීමටපත් වෙනවා. මේක මග පෙන්වීගෙන යන එක තමයි ඇති කියලා හිතනවා. බොහෝ ආත්මවල සිටිනවා. ඒගොල්ලෝ ගැලවීම ලබන්න ඕනේ, ඒගොල්ලෝ දිනා ගන්න ඕනේ කියලා ආත්ම බරක් තිබෙන්න ඕනේ. ඉතින් නැත්තම් එහෙමමයි. ඒ නිසා ඇත්තටම වැඩි වෙන්න ඕන කියලා සිතන අයගේ ස්වභාව වැඩි වෙනවා. ස්වාමින් වහන්සේ වැඩි කරන්නා වූ දෙවියන් වහන්සේ මට ව්‍යාපාර කරන සහෝදරයෙක් වඳුනනවා. මම සහෝදරයෙක් කියලා මට කිව්වා අපි අලුත් ෆැක්ටරියක් ඕපන් කරන්නට යනවා. ඔබතුමා ඇවිල්ලා ඒක අපිට යාඥා කරලා ආශිර්වාද කරලා දෙන්න කියලා කිව්වා. හරි, ඒක ගමක්. ඉතින් එතන ගියාට පස්සේ දැක්ක ලොකු ෆැක්ටරි එකක්. ගොඩක් අයට රැකියාව දෙමින් ගොඩක් දේවල් එක්ස්පෝර්ට් කරනවා. ඉතින් එතනට ගිහලා යාඥා කරලා ආරම්භ කරලා තිබ්බා. හරිම සතුටුයි අපිටත්. ඊළඟ අවුරුද්දත් ඒගොල්ලෝ ආවා. බ්‍රදර්, තව සේවයක් අපි ෆැක්ටරියක් පටන් ගත්තා. ඒකටත් ඇවිල්ලා ඔබතුමා යාඥා කරන්න ඕනේ කියලා ගියා. තවත් එකක්ද? හරි. බලද්දී ළඟ තවත් ලොකු ප්‍රොඩක්ට් එකක් කරන ෆැක්ටරි එකක්. ඒකට යාඥා කළා. දැක්කද? දෙවියන් වහන්සේ තමන්ගේ දරුවන්ව වැඩි කරනවා. ඊළඟ අවුරුද්ද ආවා. බ්‍රදර්, තවත් එකක් පටන් ගත්තා. ඒකත් යාඥා කරන්න ඕනේ කියලා කිව්වා. අපිට හරිම සතුටුයි. බලන විට බොහෝ අයට රැකියාව දෙමින්, ඒ අයට යේසුස් වහන්සේගේ ප්‍රේමය කියමින්, බොහෝ අයට ආශිර්වාදයක් පවුලක් ලෙස ජීවත් වෙනවා. ඉතින් ඔබ වැඩි වෙන තරමට අනිත් අයටත් ඒක ආශිර්වාදයක්. ඒ වගේ සිතුවිලි තිබුණා නම් දෙවියන් වහන්සේකට ආශිර්වාද කරනවා. ඇයි ඔබ වැඩි කරන්න ඕන කියලා දෙවියන් වහන්සේ කියන්නේ? ඇයි වර්ධනය කරන්න ඕනේ? ඇයි වැඩි කරන්න දෙවියන් වහන්සේ? ඇයි වැඩි කරන්න දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? ඔබ අනිත් අයට ආශිර්වාදයක් වෙන පිණිස. ඒකට උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි දෙවියන් වහන්සේ වෙතට කියමු. ස්වාමිනේ, ඔබ වහන්සේ පොරොන්දු වුණා මාවත් අපේ අයවත් වැඩි කරමින් ඔබ වහන්සේ වර්ධනය කරන්න. යාඥා කරන්න පොරොන්දු වචන හැටියට අද ඒ ආරම්භය ඔබට දකින්නට පුළුවන්. දැන් කියමු, ස්වාමිනේ, ඔබ වහන්සේ අප වැඩි කරන බව පොරොන්දු වුණා. අපි පොඩි වෙලා යන්නේ නැහැ. අපි නැති වෙලා යන්නේ නැහැ. ස්වාමිනේ, අපි විශ්වාස කරනවා. අප වැඩි කළ මැනව අපගේ ආශිර්වාද වැඩි කරනවා. මම විශ්වාස කරනවා මේ කාරණය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පියාණනි. ආමෙන්. ආමෙන්.